නෑ මට මුකුත් කියන්න එපා. මම හිතාගෙන හිටියේ අද මේ වෙසක් පොය දවසේ කාටවත් බයින්නේ නෑ කියලා. හැබැයි යාළුවනේ මේ මැසේජ් එක දැක්කහම මගේ ඇඟේ ලේ ටික කුපිත වුණා. ඕ මගේ මේ වෙසක් පොය දවසේ මම හිතාගෙන හිටපු මගේ මේ සකල විද සිල් සේරම හේදිලා ගියා මේ මැසේජ් එක දැක්කහම. ඔයාලා දන්නවනේ යාළුවනේ මම සති දෙකක ඉඳන් වෙසක් බලන්න යන්න ලෑස්ති වුණේ. පින්කි ගර්ල්ස් එකෙන් අර වෙසක් එකට කියලා කරලා තිබුණ ඇඳුමක් ගත්තා. ඒකට මැච් වෙන්න ඉයරින්ග්ස් ගත්තා, එතකොට රින්ග්ස් ගත්තා, වොච් එකක් ගත්තා, ඊමකට සෙරෙප්පුත් ගත්තා. මට උන වැඩේ මම යාළුවන්ටත් කිව්වා මම වෙසක් එකට අරගෙන යනවා, මම වෙසක් එකට බිහි යනවා කිය. දැන් මම මේ කල්පනා කරන්නේ මම වෙසක් බලන්න ලෑස්ති කරගත්ත ස්කූටරේට පෙට්‍රල් ගහනවද? එහෙම නැත්නම් මේකේ ලීසින් වාරිකේ කියනවද කියලා. දැන් ඉතින් ඇවිල්ලා අපේ අර අම්මා මට ලොකු බණක් දුන්නා. පුතේ මේ වෙසක් කියන්නේ ආමිත පූජා විතරක් නෙමෙයි ප්‍රතිපත්ති පූජාවත් ඇති. ඒ නිසා මේ පාර පෙට්‍රල් පුච්චන්න නැතුව ගෙදරට වෙලා ඉඳලු. අනේ අම්මේ පෙට්‍රල් මිල වැඩි වුණාම මිනිස්සු නිකම්ම ප්‍රතිපත්ති පූජාවට බහිනවා. ඊයේ යාළුවෙක් මට කෝල් කරලා අහනවා මචං මේ පාර අපි වෙසක් බලන්න බයික් 5ක යමන්ද කියලා. මම කිව්වා අනේ ඵලයන් බයි යන්න යකෝ බයික් 5කට පෙට්‍රල් ගහන්න අපිට සල්ලි තියනවා නම් මේ පාර වෙසක් කරනක් නෙවෙයි ඩිස්නිලෑන්ඩ් එකක් වුණත් අපිට සල්ලි දීලා ලංකාවට බස්සන්න පුළුවන් කියලා. ඉතින් යාළුවනේ මම තීරණය කරා දහස් ගණන් දීලා පෙට්‍රල් පුච්චනවට වඩා ශරීර සෞඛ්‍ය ගැනත් හිතලා මගේ පොකට් එක ගැනත් හිතලා මේ සැරේ ගෙදර ඉඳන් ටීවී එකෙන් වෙසක් තොරන් බලන්න. අඩුම ගානේ ඉතින් ටීවී එකෙන් වෙසක් තොරන් බලද්දි පෙට්‍රල් සුවඳවත් එන්නේ නැන්නේ. ඔයාලත් ගෙදරට වෙලා පෙට්‍රල් මිල ඉහළ ගිය නිසා ප්‍රතිපත්ති පූජාවේ යෙදෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා.